අනේ සෝරි. දොර ඇරලා තිබුණේ. කමක් නැහැ මැඩම්. මං හිතුවා පාඩම් කරනවා ඇති කියලා. නෑ අද අපිට ලෙක්චර්ස් තිබුණේ නෑ. සර්ත් එක බීච් රෙස්ටොරන්ට් එකකට ගියා. ඔහොම මට කිව්වා. ඔයා දැන් හොඳට හීනියට හිටියට වයසට යනකොට අල ගෝණියක් වගේ මහත් වෙයි. තාත්තා මාතද? දන්නේ නෑ. මං දැකලා නෑ. අනේ හිතේ හිතන්නේ නෙමෙයි හැබැයි. අනේ නෑ මැඩම්. මගේ හිතේ එහෙම දෙයක් නෑ. තාත්තා මැරිලාද? දන්නේ නෑ. මං හිතන්නේ කොහේ හරි ඇති. එතකොට ආම පඳුරු ගානේ ළඟලාද ඔයාව හම්බ වෙලා තියෙන්නේ? අපෝ නෑ මැඩම්. හොඳ සෙප මෙට්ට උඩ. පේන්නේ නැද්ද මැඩම් ඇඟ දැක්කාම? පඳුරු ගානේ හිටගෙන කළා මේ වගේ හොඳ එකක් ජාතක කරන්න බෑ කියලා.